එංගලන්ත කණ්ඩායම සමග මෑත කාලීනව එක දිගට ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයන් නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සිතේ ඇති වී තිබුණේ මහත් කලකිරීමක්. ශ්‍රී ලංකාව තුළදී එක්දින තරගාවලියක් සහ 20 තරගාවලියක් මෙන්ම ලෝක කුසලානේ තරගෙද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුළදී සුදු මහතුරු ඉදිරියේ පරාජයට පත් වුණා. කෙසේ වෙතත් වර්තමානයේ එසේ ලියවෙද්දී අතීතයේ හිරු නොබසින අධිරාජ්‍යයේදීම සුදු මහතුරුන්ට අමතක නොවන පාඩම් කියා දුන් ඉතිහාසයක් අපට ඇති බව බොහෝ දෙනෙකුට අමතක නොවනු ඇති. අද වීඩියෝව තුළින් අපි එවැනි තරගාවලියක් පිළිබඳව කතා බහ කරමු. වර්තමානයේ දුක්බර ක්‍රිකට් ලෝලීන්ට අතීතයේ දෙස බලා හෝ සැනසුම් සුසුම් හෙළීමට හැකි වෙද්දී ප්‍රේක්ෂකයන් වර්තමානයේ නිදාගෙන සිටින සිංහයාගේ අවදියේ සිදුවන තෙක් දින ගණමින් සිටිනවා. 2006 වසරේ ජූනි 17 වෙනිදා සිංහයන් සහ සුද්දාන් ලෝඩ්ස් පිටියට පිවිසෙන්නේ තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ආරම්භ කරමින්. මෙම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ උපුල් තරංග සනත් ජයසූරිය, නායක මහේල ජයවර්ධන, කඩුළු රකින්න ක්‍රීඩක කුමාර සංගක්කාර, තිලකරත්න දිලචාන්, රසල් ආනල්, චාම්‍ර කපුගෙදර, චමින්ද වාස්, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු සහ මුත්තයියා මුරලිදරන්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේ ලකුණු 257ක් ලබා ගත්තේ කඩුළු 9ක් දැවී. කණ්ඩායමේ එක් අන්තයක කඩුළු බිඳ වැටෙද්දී ඉනිමේ නැංගුරම් බවට පත් වෙමින් ලකුණු 120ක විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ උපුල් තරංග ශ්‍රී ලංකා ලකුණු පූර්ව සාර්ථක ලකුණු ප්‍රමාණයකට ඔසවා තිබුවා. 48 වන පන්දුවාරයේ 4 වෙනි පන්දුවේදී ඔහුගේ ඉනිම නිමාවට පත් වුණේ මහමූඩ්ගේ බවුන්සර් පන්දුවක් පුල් පහරකට යාමෙන් පිත්තේ ඉහළ අග්‍රේ වැදී මිඩ් විකට් ප්‍රදේශයට උඩ පන්දුවක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුළු ලෙස සනත් ජයසූරිය හර්මිසන්ගේ කොතුරක් බවට පත් වුණේ තරගයේ 5 වන පන්දුවාරයේදී. කෙටි පන්දුවක් පිත්තේ පිටත අග්‍රේ දෙවටි කඩුළු රකින්න අතටම උඩ පන්දුවක් ඇදී යාමෙන් ඔහුගේ ඉනිමේ නිමාවට පත් වුණේ ලකුණු 11කට. නායක මහේල ලකුණු 24කට දැවී ගියේ කොලින් වුඩ්ගේ වේගයේ අඩාල කළ පන්දුව මිඩ් ඔෆ් ක්‍රීඩකයාට ඉහළින් එල්ල කිරීමට යාමෙන්. කෙසේ වෙතත් කල්යල් මැනීමේ දෝෂයක් නිසා මිඩ් ඔෆ් ක්‍රීඩකයාට පහසු උඩ පන්දුවක් ලෙස එය ඇදී ගියා. උපුල් තරංගට ගුඩ්ලෙන් තී පතිත පන්දුව ආරක්ෂිත පහරක් නිසා Tamanගේ ඉදිරියේ වැටෙද්දී අනෙක් අන්තයේ සිටි සංගක්කාර තනතිල්ලේ භාගයක් දක්වා දිව ගොස් තිබුණා. ඔහු නැවතත් හරවා යැවීමට පියවර ගත්තද අවසානයේ ඒ දුවද්දී දවා ගැනීමට හසු වෙමින් සංගා දැවී යාමෙන් නිබවට පත් වුණා. දුවද්දී දැවී යද්දී ඔහු ලකුණු 15ක් ලබා සිටියා. දිල්ෂාන්ව දවා ගැනීමට බෑක්වර්ඩ් පොයින්ට් හි සිටි කොලින් වුඩ් අති දක්ෂ උඩ පන්දුවක් ලබා ගත්තා. හර්මිසන්ගේ කෙටි පන්දුවට වැරෙන් කට් පහරක් එල්ල කළ දිල්ෂාන් ගිනිම ලකුණු 13කට නිමා වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පූර්ව 187කට කඩලු 4ක් ලෙස දිස්වුවා. රසල් ආනල්ගේ නිම ලකුණු 8කටත් කපුගෙදරගේ නිම ලකුණු 1කටත් සීමා වුණා. චමින්ද වාස් සහ දිල්හාර ප්‍රනාන්දු ලකුණු 10 බැගින් ලබා ගනිමින් පසුපෙළ පිතිකරුවන් සතු කාර්යයට කළා. පන්දු යැවීමේදී අතිරේක ලකුණු 42ක් ලබා දීමට එංගලන්ත පන්දු යවන්නන් කටයුතු කළේ වයිට් පන්දු 23ක් සමගින්. ඒ අනුව පන්දුවාරයක දල වේගයේ ලකුණු 5.14ක රඳවා ගනිමින් ලකුණු 257ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට ලබා දුන්නේ උපුල් තරංගගේ මඟ පෙන්වීම යටතේ. පළමු කඩුල්ල ලකුණු 25 දී, දෙවැනි කඩුල්ල ලකුණු 124 දී, පිළිවෙලින් ලකුණු 153 දී, 187 දී, 204 දී, 207 දී, 227 දී, 236 දී හා 248 දී බිඳ වැටුණා. හර්මිසන් කඩුළු 3ක්, කොලින් වුඩ් කඩුළු 2ක් ලබා ගනිද්දී ප්ලන්කට්, බ්‍රෙස්නන් සහ මහමූඩ් අතරේ කඩුල්ල පෙකින් බෙදී ගියා. පිළිතුරුනම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ මාකස් ෆ්‍රෙස්කොතික් ලකුණු 67ක් ලබා ගත්තා. දිල්ෂාන්ගේ ෆුල් ලෙන්ති පතිත පන්දුව ස්විප් කිරීමට යාමෙන් ඔහු දැවී ගියා. නායක ඇන්ඩ්‍රූ ස්ට්‍රස් දිල්හාර ප්‍රනාන්දුගේ පළමු පන්දුවෙන් දැවී ගියේ දිල්හාරගේ මිඩ්ලෑන්ඩ් ඕෆ් හි ගුඩ්ලෙන් පති පන්දුව පිත්තේ ඉහළ අග්‍රේ වැදී කඩුළු රකින්න සංගක්කාරයට උඩ පන්දුවක් ලබා දෙමින් ඉතාමත් හොඳ උඩ පන්දුවක් ලබාගත් සංගා එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල මෙලෙස දවා ගැනීමට දායක වුණා. ෆ්ලික් පහරකට උත්සාහ කළ පීටර්සන්ගේ කඩුල්ල මිඩ් විකටේ පන්දුරෙකු මහේලගේ අතට උඩ පන්දුවක් ලබා දී නිමා වුණේ ලසිත් මාලිංගගේ ගුඩ්ලෙන් පන්දුවක් හමුවේ. තනි අතින් දවාගත් මෙම උඩ පන්දුව තරගයේ විශේෂ හැරවුම් ලක්ෂයක් ලෙසද කිව හැකියි. පෝල් කොලින් වුඩ් ලකුණු නොලබා දැවී ගියේ දිල්හාර ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීම නිසායි. ඉනිම ස්ථාවර කරමින් සිටි ඩල්රින් ප්ලේ ලකුණු 67ක් ලබා සිටියේදී මුරලිගේ ගොදුරක් බවට පත් වුණා. සිය මංගල තරගයට ක්‍රීඩා කළ ඔහු මිඩ් විකට් ප්‍රදේශයේ ඉහළින් පහරක් එල්ල කිරීමට තැත් කළත් මුරලිගේ දඟපන්දුව හමුවේ ඔහු අසාර්ථක වුණේ පන්දුව කෙලින්ම කඩුල්ල සිපගත් නිසාවෙන්. ජෝන්ස්ගේ ඉනිම ලකුණු 19කට සීමා කිරීමට ජයසූරිය සමත් වුණා. කෙටි පන්දුව ඩීප් මිඩ් විකටේ කපුගෙදර හට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියා. ෆුල් ටොස් පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කළ මාලිංග බ්‍රෙස්නන්ගේ කඩුල්ල දවාගත් අතර මහමූඩ්ගේ කඩුල්ලද ගුඩ්ලෙන්හි විකට් ටු විකට් පන්දුවක් යොමු කරමින් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දවාගත්තා. පන්දු යැවීමේදී මාලි සහ දිල්හාර කඩුළු 3 බැගින්ද මුරලි, දිල්ෂාන් සහ සනත් එක් කඩුල්ල බැගින්ද බෙද දැම්මා.
ඒ අනුව එංගලන්තයට පන්දුවර 50 අවසානයේ කඩලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 237ක් පමණයි. ලකුණු 257ක් රැක ගැනීමට තරම් ප්‍රබල පන්දු බලහිනියක් එවිට අප සතු වීම කැපී පෙනෙනවා. එලෙස පළමු තරගයේ ලකුණු 20ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමු තරගයේ මෙසේ නිමා වුණා. ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන තරගාවලි පිළිබඳව මෙම වීඩියෝ මාලාව තුළින් ඉදිරියටත් ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩ ගැන ඔයාලගේ අදහසුත් අපිට කමෙන්ට් කරන්න. මෙම තරගාවලියේ දෙවන තරගයේ විස්තර සමග මීළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.